අන්තර්ජාලය හරහා සාර්ථක මුදල් උපයන්න කැමති සියලුම දෙනාව අද පිළිගන්නවා පැන්ඩා ටෙස්ටිං YouTube channel එකෙන් අරන් එන තවත් අලුත් වීඩියෝයක් එක්ක. ඔන්නෝනේ මම අද වීඩියෝෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔයාලට Binance account එකක් තියෙනවා නම් ඔයාලටත් පුළුවන් Binance account එක හරහා හැම මාසෙකම ඩොලර් 20කට වැඩියෙන් ඔයාලට මුදලක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමය ඔයාලට යූස් කරලා බලනකොට අනිවාර්යෙන් ඔයාලා මහන්සි වෙන්න ඕනේ. ඒකට මෙතනින් අපිට ලින්ක් එකක් ලබා දෙනවා. අන්නේ ලින්ක් එක යාළුවෝ අතර ෂෙයා කරන්න තියෙන. ඒ විදිහට ලින්ක් එක ෂෙයා කරලා අපිට මේ ඉවෙන්ට් එකට කට්ටිය ජොයින් කරගන්න පුළුවන් නම් අපිට ඩොලර් 20කට වැඩි amount එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර මේ ක්‍රමය ඔයාලට යූස් කරලා බලන්න පුළුවන්. ඔයාලට Binance account එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ විදිහට මේ ක්‍රමය හරහා කිසියම් මුදලක් ඔයාලගේ අතට ලබා ගන්න. ඒතර ස්ටෙප් බයි ස්ටෙප් කතා කරනවා කොහොමද ඔයාලා මේ විදිහට Binance හරහා කිසිම මුදලක් වියදම් නොකර මුදල් ලර්න් කරන්න කියලා. වීඩියෝ යන්න කලින් මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එකට එකතු වෙන්න subscribe කරන්න notification bell icon එකත් all කරලා තියාගන්න. ඒතර අපි videos දාපු ගමන් ඔක notification හරහා ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. මම අද වීඩියෝකින් කතා කරමු මොකද්ද මේ Binance හරහා මුදල් ලර්න් කරන්න තියෙන ක්‍රමය කියලා. Binance account එකක් තියනවා නම් ඔයාත් දන්නවා ඇති අනිවාර්යයෙන්ම මේ ක්‍රමය හරහා ඔයාලත් මුදල් ලර්න් කරලත් ඇති. ඒ වගේම Binance වලට අලුත් කට්ටිය ඉන්නවා නම් අන්න ඒ කට්ටිය ටාගට් කරලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒකට දන්න කෙනෙක් ඉන්නවා නම් මම මොකක් හරි දෙයක් මට වැරදිනවා නම් ඔයාලා මාව නිවැරදි කරන්න කියලා මතක් කරනවා. ඒතර මේ විදිහට කැම්පේන් එකක් කරහා තමයි ඔයාලට මේ විදිහට මුදල් ලර්න් කරගැනීමේ හැකියාව තියෙන. මේ කැම්පේන් වලට ඩිරෙක්ට් එන්න අවශ්‍ය කරන ලින්ක් එක මම දාලා තියෙනවා මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ෆස්ට් කමෙන්ට් වල ඔයාලට අන්න ඒ ලින්ක්ස් වලින් ඔයාලට මෙන්න මේ කැම්පේන් එකට එන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ Binance account එක ඕපන් කරලා මෙන්න මේ විදිහට ඔයාලට ප්‍රොෆයිල් මාක් එකට ටච් කරගන්න පුළුවන්. එතන මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඔයාලට තියෙනවා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට ඉතාලියක් තියෙනවා. අන්න එතන ඔයාලා ටච් කරන මෙතනින් ඔයාලගේ රෙකමන්ඩ් ටික පෙන්නන්නේ ඔයාලගේ එතන පෙන්නන්නේ නැති වුණොත් ඔයාලට බලන්න පුළුවන් මෙතනින් සර්ච් කරලා බලන්න පුළුවන් Binance Pay එක නැත්නම් ඔයාලට මෙන්න විදිහට Pay කියලා සර්ච් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න විදිහට බලා ගන්න පුළුවන් Pay එකට එන්න පුළුවන්. Pay එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ මෙන්න මෙතනින් තියෙනවා බලා ගන්න පුළුවන් Pay campaigns කියලා ඔයාලට join button එකක් තියෙනවා. අන්න එතන ඔයාලට touch කරගන්න පුළුවන්. දැන් touch කරගත්ත පස්සේ ඔයාලා ඉන්නේ මෙන්න මේ වගේ තැනකට. ඒතකොට මේ campaign එක හරහා නැත්තම් Pay campaign හරහා තමයි අපි මේ විදිහට මුදල් earn කරගන්නේ. ඒතකොට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලා මුලින්ම ආවට පස්සේ red packet giveaway කියන එකට තමයි එන්නේ. ඒතකොට මේකට ආවට පස්සේ ඔයාලා කවුරු හරි කාගේ හරි link එකකින් ඔයාලා ආවට පස්සේ අනිවාර්යෙන් ඔයාලට මෙන්න මෙතනින් claim chance එකක් හම්බ වෙනවා. අන්නේ ක්ලේම් chance එක යූස් කරලා ඔයාලට හැම මාසෙකම මේ විදිහට ඔයාලට මෙතනින් random reward එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට මෙතනින් random reward එකක් තමයි හම්බෙන්නේ. ඔයාලට ඩොලර් එකක් හම්බෙන්නත් පුළුවන්, ඩොලර් 0.01ක ප්‍රමාණයක් හම්බෙන්නත් පුළුවන්. අන්න ඒ විදිහට random reward එකක් තමයි ඔයාලට මෙතනින් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම ඔයාලට මේකේ spin chances නැත්නම් මේ විදිහට claim chances වැඩි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. අර මම වීඩියෝ එක පටන් ගන්න ක්‍රම කිව්වා ඔයාලට මතක ඇති link එකක් share කරන්න පුළුවන් කියලා. අන්න ඒ link එක ඔයාලට යාළුවෝ අතර share කරන්න පුළුවන්. යාළුවෝ මේ විදිහට මේ campaign එකට ඔයාලගේ link එකෙන් join වෙනවා නම් ඔයාලට මෙන්න මේ විදිහට chance එකක් හම්බ වෙනවා. අන්නේ chance එක use කරලා ඔයාලට මෙතනින් random මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ red packet giveaway වලින්. ඒතර මේ විදිහට බලා ගන්න පුළුවන් මගේ total claim මේ විදිහට 22 ප්‍රමාණයක් මට හම්බෙලා තියෙනවා. ඒතර මේ විදිහට හම්බුනේ මම මගේ Telegram channel එකේ මේක share කරපු හින්දා ඊට පස්සේ බලා ගන්න පුළුවන් මගේ total reward එක මේ වෙනකොට ආවිලා තිනවා මට $0.1 ප්‍රමාණයක්. ඒ වගේම බලා ගන්න පුළුවන් available claims තියෙනවා 11ක ප්‍රමාණයක්. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලටත් එක claim එකක් ආවිලා තියන්නේ claim එක හරහා ඔයාලට මෙන්න මේ විදිහට claim කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් contribution කියලා මෙන්න මේ විදිහට banana 31 කියන ටෝකන් එකෙන් බලා ගන්න පුළුවන් ඔයාලට ටෝකන් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒතකොට මෙතනින් ඔයාලට ඩොලර් 1ක වටිනා ටෝකන් හම්බ වෙන්න පුළුවන්. හරි මම මේ විදිහට මෙතන තියෙන මේ chances මට තව තියෙනවා. මම මේ chances ටික මෙන්න මේ විදිහට ස්පින් කරගෙන ඔයාලට බලා ගන්න පුළුවන් 6ක ප්‍රමාණයකුත් හම්බුණා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් USK කියන ටෝකන් එකෙන් 21 ප්‍රමාණයකුත් හම්බුණා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒතර එතනින් බලා ගන්න පුළුවන් මට reward එක විදිහට ඩොලර්ස් 3ක විතර reward එකක් මට එතනින් හම්බුණා බලා ගන්න පුළුවන්. ඒතර මම කියවනේ ඔයාලට ඔන්න විදිහට මම මෙතනින් බෑක් වෙනවා. බෑක් වුණාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට හම්බුණු random reward එක තියෙනවා. අන්නේ random reward එකෙන් බලා ගන්න පුළුවන් අපිට දැන් හම්බුනේ මේ DUSK කියන token එකෙන් 21 ප්‍රමාණයක් හම්බුණා බලා ගන්න පුළුවන්. ඒකේ වටිනාකම බලන්න පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට ඩොලර්ස්
$2.74ක වැලියු එකක් හම්බුණා බලා ගන්න පුළුවන්. ඒතකොට මට මේ විදිහට ලකි chance එකක් තිබෙනවා. මට මේ විදිහට $2.74ක ප්‍රමාණයක් මට මේ විදිහට ඒ chance එකෙන් add කර ගැනීමේ හැකියාව ලැබුණා. ඒතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේ chance එක miss කරගන්න එපා. අනිවාර්යෙන් ඔයාලට random reward එකක් හම්බ වෙන්න පුළුවන්. ඔයාලට $10ක් වුණත් earn කරගන්න පුළුවන් chance එකක් තමයි මෙන්න මේ Binance හරහා අපිට හැම මාසෙකම ලබා දීලා තියෙන්නේ. ඒතකොට තව අපිට spin උත් තිබ්බා. නැත්නම් මේ විදිහට අපිට claim chances තිබ්බා. අපි ඊටු claim chances ටිකත් මෙන්න මේ විදිහට complete කරගෙන යන්. ඔන්න මේ chance එකත් මම ලබා ගත්තා. ඉතින් බලා ගන්න play එකෙනුත් හම්බුණා අපිට banana token ප්‍රමාණයක්. ඊට පස්සේ මේකෙන් හම්බුණා ඒකෙනුත් banana token ප්‍රමාණයක්. ඒතකොට ඔයාලට lucky chance එකක් තිබ්බොත් ඔයාලට මේ විදිහට මුදල් earn කරන්න පුළුවන්. ඊට පස්සේ බලා ගන්න පුළුවන් CGBT කියන token එකෙන් මට token 30ක ප්‍රමාණයක් හම්බුණා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට මට token 30ක් හම්බුණා. අපි බලමු මේකේ value එක කීයක් වෙයිද කියලා. හරි සාමාන්‍යයෙන් ඒ token ටිකේ value එකත් අපිට බලන්න පුළුවන්. අපි මෙතනින් back වෙමු. back වෙලා අපේ young assets එකට යන් assets එකට ගිහිල්ලා අපි මේ විදිහට refresh කරගමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් CGPT කියන token එකෙන් අපිට හම්බුණා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. token 30ක ප්‍රමාණයක් ඒකේ value එක බලා ගන්න පුළුවන්. $0.96ක ප්‍රමාණයක් කියන්නේ $1 වගේ value එකක් අපිට එතනිනුත් earn කර ගැනීමේ හැකියාව ලැබුණා. ඔයාලට සාමාන්‍යයෙන් තේරෙන්න ඇති මේ වගේ ඔයාලා chance එකක් මිස් කර ගන්නවා නම් ඔයාලටත් සිද්ධ වෙන අනිවාර්යයෙන්ම මේ වගේ chance මිස් කර ගන්න එපා කියලා තමයි මම මතක් කරන්නේ. ඒක බලා ගන්න පුළුවන් තව අපිට available chance 4ක ප්‍රමාණයක් තියෙනවා. අපි මේකත් මේ විදිහට control කරලා යන්. හරි ඒකනුත් අපිට හම්බුනේ banana token එක. මම next claim එකටත් යනවා. ඊට පස්සේ ඒකනුත් හම්බුනේ banana token. ඊට පස්සේ next claim එකක් කරනවා. ඒකනුත් හම්බුනේ අපිට banana කියන token එක. හරි ඊට පස්සේ තව අපිට අවසාන chance එකක් තියෙනවා. අවසාන chance එක ආවට පස්සේ ඒකනුත් හම්බුනේ. අන්න ඒ විදිහට බලා ගන්න පුළුවන්. අපිට random reward එකක් හම්බ වෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් ආසන්න වශයෙන් $4ක විතර value එකක් මම ඔයාලට liveම මේ red packet giveaway එකෙන් ලබා ගත්තා. ඔයාලා බලා ගන්න පුළුවන්. $4ක විතර ආසන්න balance එකක් මම earn කරගත්තා. ඊට පස්සේ දැන් ඔයාලට මේකේ lucky chance ඉවර වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විතර අපිට හම්බෙනවා share to win කියලා option එකක්. අන්න එතන ඔයාලා touch කරන්න පුළුවන්. එතන touch කරගත්ත පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලටම කියලා මෙන්න මේ විතර refer link එකක් generate කරලා දෙනවා. අන්නේ link එක ඔයාලට යාළුවෝ අතර share කරන්න පුළුවන්. එතකොට මේ link එකෙන් කවුරු හරි ගිහිල්ලා මේකේ යාට අදාළ කරන chance එක ලබා ගත්තට පස්සේ ඔයාලට හම්බ වෙනවා chance එකක්. ඔයාලට මෙන්න මේ විදිහට claim chance එකක් හම්බ වෙනවා. අන්නේ විදිහට තමයි මට මේ claim chances 22 ප්‍රමාණයක් හම්බ වෙලා තියෙන්නේ. එතකොට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ chances 22කින් මට හම්බුණා මෙතනින් $4ක විතර balance එකක් මට earn කරගන්න පුළුවන්. ආසන්න වශයෙන් රුපියල් 1200ක විතර value එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ විදිහට earn කරගත්තා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි මේක මුලින්ම මම කතා කරන්නේ මේ pay campaign වල. ඊට පස්සේ ඔයාලට තවත් පුළුවන් $25ක් දක්වා ඔයාලට reward එකක් ලබා ගන්න තවත් ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. share red packet කියලා තැනක් තියෙනවා. අන්න එතන ඔයාලට touch කරන්න පුළුවන්. එතන touch කරගත්ත පස්සේ බලා ගන්න පුළුවන් ඔයාටම කියලා ඔයා red packet එකක් හදනවා. අන්නේ red packet එක යාළුවෝ අතර share කරනවා. ඒ විදිහට යාළුවෝ ඇවිල්ලා ඔයාලගේ red packet එක ලබා ගන්නකොට ඔයාලට count වෙනවා. count වුණාට පස්සේ අන්නේ count එකට අනුව අපිට reward එකක් ලබා ගන්න තමයි මෙන්න මේ share red packet කියන එක මේ කට්ටිය ලබා දීලා තියෙන්නේ. ඒතර මුලින්ම අපි බලමු කොහොමද මේ විදිහට red packet එකක් create කරගන්නේ කියලා. මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් අපිට මේ red packet එක හරහා අපිට ලබා ගන්න පුළුවන් යාළුවෝ අතර share කරාට පස්සේ අපිට total එක විදිහට බලා ගන්න පුළුවන් මේ RIF කියන token එකෙන් 800ක value එකක් අපිට ලබා ගන්න පුළුවන්. අපි බලමු මේ වගේ token ප්‍රමාණයක් අපිට හම්බුනොත් අපිට සාමාන්‍යයෙන් කොයි වගේ value එකක් අපිට තියෙයිද කියලා. මම මේ විතර යනවා මේ spot rate ඊට පස්සේ මම මේ token එක select කරගන්නවා. ඊට පස්සේ 800ක value එකක් මේ කට්ටිය කියලා තියෙනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. මම වීඩියෝ එක පටන් ගන්නකොට කිව්වේ $20ක් විතර earn කරගන්න පුළුවන් මේ කියලා. ඔයාලා මේක හරියටම කරගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකෙන් විතරක් ඔයාලට $61 නැත්නම් USDT 61.36ක value එකක් ඔයාලට earn කර ගැනීමේ හැකියාව තියෙනවා මේ pay campaign හරහා. ඒතකොට ඔයාලට මේක මාසෙපතා කරන්න පුළුවන්. ඔයාලට මාසෙපතා කරගෙන යන්න පුළුවන්. මේ විතර ඔයාලට මේ හැම මාසෙකම ඔයාලට මේ event run වෙනවා. නැත්නම් මේ campaign run වෙනවා. අන්න ඒ විදිහට ඔයාලට මේක කරන් යන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේකේ මේ campaign එක අපි මුලින්ම red packet එක create කරගන්න කියලා. මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් create කියලා option එකක් තියෙනවා. අන්න එතනින් අපිට මේ red packet එක create කරගන්න පුළුවන්. මම මෙතන create කියන තැන touch කරගන්නවා. touch කරගත්තා පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා. මේක අපිට ක්‍රියේට් කරගන්න පුළුවන්. අපිට මෙතනින් බලන්න පුළුවන් මේකේ කොච්චර යූසර්ස් ප්‍රමාණයකට අපි ලබා දෙනවද කියලා. ඔයාලට ඕන 100ක් 200ක් 300ක් ඔයාලට ඕනම ගානකට මේක මේ විදිහට ලබා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ විදිහට 100 කියලා ඇතුළත් කරගන්නවා. එතකොට මම 100 දෙනෙක් සඳහා තමයි මේ කෝඩ් එක හදන්නේ.
ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙතනින් ක්‍රිප්ටෝ කරන්සි එක විදිහට ඔයාලට ලබා දෙන්න පුළුවන් ඔයාලට USDT තියෙන හැම මේ Binance එකේ තියෙන ක්‍රිප්ටෝ කරන්සි ඔයාලට බලා ගන්න පුළුවන්. අන්නේ කැමති ක්‍රිප්ටෝ කරන්සි එකක් ඔයාලට යූස් කරලා මේ රෙඩ් පැකට් එක හදන්න පුළුවන්. එතනින් ඔයාලට මෙතනින් ක්‍රිප්ටෝ කරන්සි සෙලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ අදාළ amount එකක් දාන්න පුළුවන්. ඔයාලට USD වලින් ගන්නවා නම් ඔයාලට 0.01 ඉඳන් ඔයාලට මේක හදන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් සාමාන්‍ය විනර්ස් ලක්ට ඒ කියන්නේ රැන්ඩම් තමයි මේක රිවෝඩ් එක හම්බෙන්නේ. එතකොට මෙතනින් වැඩි රිවෝඩ් එකක් හම්බෙන්න ඔයාලට යූසර්ස් ලා ගානක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒක ඔප්ෂනල් තියෙන්නේ. එතකොට ඒක සිලෙක්ට් කරත් එකයි නැතත් එකයි. ඊට පස්සේ මේ කන්ටිනියු කරන්න පුළුවන්. කන්ටිනියු කරගත්ත පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඒකේ පේමන්ට් එක කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් කන්ෆර්ම් කරගන්නකොට ඔයාලගේ පේ පාස්වර්ඩ් එක ගිහලා අන්නේ පේ පාස්වර්ඩ් එක ඔයාලට ලබා දෙන්න පුළුවන්. ලබා දීලා ඔයාලට මෙන්න මේකට මේ විදිහට කෝඩ් එක අපිට හදා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ විදිහට කෝඩ් එක හදාගත්ත පස්සේ ඔයාලට පල්ලෙහාට එන්න පුළුවන්. පල්ලෙහාට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලා හදාගත්ත රෙඩ් පැකට් එක මෙන්න මේ විදිහට තියෙනවා බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට ෂෙයා කියලා බටන් එකක් තියෙනවා. අන්න එතන ටච් කරගත්ත පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට කෝඩ් එකක් තියෙනවා. එතකොට මේ කෝඩ් එක කවුරු හරි යූසර් කෙනෙක් ඇවිල්ලා ටයිප් කරගත්ත පස්සේ ඒ විදිහට කවුරු හරි යූසර් කෙනෙක් ටයිප් කරගත්ත පස්සේ ඔයාලට එක account එකක් හම්බ වෙනවා. නැත්නම් ඔයාලට මෙන්න මෙතනින් කොපි ලින්ක් එකක් තියෙනවා. අන්න ඒ කොපි ලින්ක් එක ටච් කරලා යාළුවෝ අතර ෂෙයා කරන්න පුළුවන්. අන්න ඒ විදිහට යාළුවෝ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔයාලගේ ලින්ක් එක හරහා මේ විදිහට යනවා නම් එයාලට එතනොත් ක්ලේම් කරන්න තමයි හම්බෙන්නේ. ඊට පස්සේ ඔයාලට අන්න ඒකිනුත් යාළුවන්ට ඉන්වයිට් කරලා මේකින් මේ කැම්පේන් එකට ජොයින් කරවගෙන ඔයාලට රිවෝඩ් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ විදිහට යාළුවෝ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලගේ කෝඩ් එක මෙන්න මේ විදිහට මෙතනින් ඇවිල්ලා කවුරු හරි යූසර් කෙනෙක් ඇවිල්ලා එන්ටර් කරලා මෙතනින් ක්ලේම් කරගත්ත පස්සේ ඔයාලට එක chance එකක් හම්බ වෙනවා. අන්න ඒ විදිහට බලා ගන්න පුළුවන් total people ප්‍රමාණය කියන්නේ total කට්ටිය ක්ලේම් කරලා තියෙන ප්‍රමාණය බලා ගන්න පුළුවන්. මගේ 28 දෙනෙක් මේ වෙනකොට ක්ලේම් කරලා තියෙනවා. හරි එතකොට බලමු කොහොමද අපිට මේකේ රිවෝඩ් එක හම්බ වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අපි යූසර්ස් ලා කියන්නේ මේ විදිහට අපේ කෝඩ් එක 20 දෙනෙක් ක්ලේම් කරගත්ත පස්සේ බලා ගන්න පුළුවන් අපිට මේ RIF කියන ටෝකන් එකෙන් 15ක ප්‍රමාණයක් හම්බ වෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා 60 දෙනෙක් අපේ කෝඩ් එක ක්ලේම් කරනවා නම් අපිට හම්බ වෙනවා 55ක ටෝකන් ප්‍රමාණයක්. ඒ වගේම බලා ගන්න පුළුවන් 200 දෙනෙක් අපි අපේ කෝඩ් එක යූස් කරනවා නම් ඒ විදිහට ක්ලේම් කරනවා නම් අපිට හම්බ වෙනවා ටෝකන් මේ විදිහට බලා ගන්න පුළුවන් 200ක ප්‍රමාණයක්. ඒ වගේම 500 දෙනෙක් මේ විදිහට ක්ලේම් කරගත්තොත් අපිට හම්බ වෙනවා 530ක්. එතකොට මෙතනින් ටෝටල් එක බලා ගන්න පුළුවන් වෙනවා. ටෝටල් එක අපිට RIF කියන ටෝකන් එකෙන් 800ක ප්‍රමාණයක් හම්බ වෙනවා. එතකොට මම කලින් වැලියු එක පෙන්නුවා $61.35 විතර වැලියු එකක් අපිට මෙන්න මේ ක්‍රමයේ හරහත් earn කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ විදිහට දැන් මගේ මේ විදිහට බලා ගන්න පුළුවන් 28 දෙනෙක් ක්ලේම් කරලා තියෙන්නේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඒකට අදාළව මට මෙතනින් පළවෙනි එක තියෙනවා බලා ගන්න පුළුවන් ඒකේ 20 දෙනෙක් ක්ලේම් කරලා පස්සේ අපිට ටෝකන් 15ක ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒතර මෙතනින් බලා ගන්න පුළුවන් get reward කියලා බටන් එකක් ඕපන් වෙලා තියෙනවා. අන්න එතන මම මේ විදිහට ටච් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් ඒකට අදාළව අපිට මෙන්න මේ විදිහට ටෝකන් ප්‍රමාණයක් හම්බ වෙනවා. බලා ගන්න පුළුවන් වෙනවා ටෝකන් අපිට හම්බ වෙනවා RIF කියන ටෝකන් එකෙන් 15ක ප්‍රමාණයක් හම්බ වුණා බලා ගන්න පුළුවන්. අන්න ඒක මම මේ විදිහට ක්ලේම් කරගත්තා. ඊට පස්සේ තමයි කෝඩ් එක 32 දෙනෙක් යූස් කරාට පස්සේ මට ඊළඟ රිවෝඩ් එක අන්ලොක් කරගැනීමේ හැකියාව තියෙනවා. level 2 රිවෝඩ් එක level 2 රිවෝඩ් එක විදිහට මට ටෝකන් 55ක ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒකත් මේ විදිහට ක්ලේම් වුණාට පස්සේ මම 200 දෙනෙකුට ෂෙයා කරනවා. 200 දෙනෙක් මගේ කෝඩ් එක යූස් කරනවා නම් මට හම්බ වෙනවා ටෝකන් 200ක ප්‍රමාණයක්. ඒ වගේම 500 දෙනෙක් මගේ කෝඩ් එක යූස් කරලා ඒ කට්ටිය ක්ලේම් කරනවා නම් මට හම්බ වෙනවා 530ක ප්‍රමාණයක්. එතකොට ටෝටල් එක ගත්තාම 800ක ප්‍රමාණයක් ආසන් වශයෙන් කලින් පෙන්න වගේ $61.35ක ප්‍රමාණයක් මට මේ විදිහට earn කර ගැනීමේ හැකියාව තියෙනවා මේ කෝඩ් එක ෂෙයා කරලා. ඒතර ඔයාලට තේරෙන්නේ නැති කොහොමද ඔයාලා කෝඩ් එකක් ක්‍රියේට් කරගන්න කියලා මෙන්න මෙතන ක්‍රියේට් කියන තැන ටච් කරගත්තා. ඒතර මෙතනින් ඔයාලට 600ක් වගේ ලබා දෙන්න පුළුවන්. 600ක් වගේ ලබා දීලා මෙතනින් ඔයාලට රැන්ඩම් ඔයාලට රිවෝඩ් එකක් ලබා දෙන්න පුළුවන්. ඔයාලට ඩොලර් එකක් දුන්නත් ඩොලර් 10ක් දුන්නත් පාඩු වෙන්නේ නැහැ. හැබැයි මේ 600 දෙනාම අනිවාර්යෙන් කෝඩ් එක ක්ලේම් කරන්න ඕනේ. ඒතකොට ඔයාලා මෙතනින් කැල්කියුලේට් කරලා බලලා ඔයාලට මෙන්න මේ විදිහට යාළුවෝ අතර ෂෙයා කරන්න පුළුවන් නම් ඔයාලට අනිවාර්යෙන් ඔයාලා මේ වගේ e-money කරනවා නම් අනිවාර්යෙන් ඔයාලා e-money group වල ඉන්නවා. ඒ වගේම ඔයාලා Telegram channel වගේ තියෙනවා. අන්න ඒ වගේ ඔයාලට යාළුවෝ අතර ෂෙයා කරන්න පුළුවන්. යාළුවෝ අතර ෂෙයා කරලා ඔයාලට මෙන්න මේ විදිහට කට්ටිය join කරගන්න පුළුවන් නම් ඔයාලට හැම මාසෙකම මේ විදිහට ඩොලර්ස් ප්‍රමාණයක් අතර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට පැහැදිලි නැතිව ඔයාලා කොහොමද මේ විදිහට Binance හරහා කිසිම මුදලක් ආයෝජනය කරන්නේ නැතුව මුදල් earn කරගන්න කියලා. ඒකට ඔයාලට ඒක පැහැදිලි වෙන්නේ නැති. එතකොට මම මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ කියලා දුන්න ක්‍රම හරහා සාමාන්‍යයෙන් අද ඩොලර්ස් 5ක විතර ප්‍රමාණයක් රුපියල් 1500ක් විතර ප්‍රමාණයක් මම මේකට earn කරගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපි earn කරගත්තා අපේ funding wallet එකට තමයි එකතු වෙලා තියෙන ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා.
එතට අපි මුලින්ම අපිට හම්මුණා මෙන්න මේදට DUSK කෙන ටෝකන්න එකෙන් ටෝකන් ප්‍රමාණය කරන තුළ 2.76 ප්‍රමාණය ඉරස් බලාගන්න පුලන් අපි මේ විදිට කෝඩ් ෂය කර අපිට එතනින් ටෝකන් පහලව කම්මුණා IF කෙන ටෝකන්න එතන් වැලික බලාගන්න ප්ලොඩ් එකසම එකයි පහක ප්‍රමාණයක් ඉටස් බලාගන්න ප්ලන් අපිට CGPT ගැන ටෝකන්න එක හම්බුණාර අපි කලේම් කරයනට අපිට හම්මුණ ඇතනින් ටෝකන් තියක ප්‍රමාණය එක වැලිුවක බලාගන්න පලල පිදසම නමයි පහක ප්‍රමාණයක් ඉටස බලාගන්න පුලන් අපි අර ඉවන්ටෙන් කලේම් කරනට අපිට හම්මුණ බනාන කියලා ටෝකන් ජාතියක් කන්න එක වැලික බලාගන්න පුළුවන්ගෙනවා ට බිදසම එකයි දෙක්කතර බල වැලුව එක තින බලාගන්න පුල ටෝටල් එක් ගත්තාම සාමන්‍යින් අපිට එතනින් ආන් කරගන්න පුළන්ගුණ මේ ඔක්කොගෙම ඩොලස් පහකට අසන්න ප්‍රමාණයක් මම ඉදිරවාලට ලයෝ ඒන් කල්ල පෙන්වා එතරවාලට පුළන් මෙන්න මේ ක්‍රම හරහා යස් කරන්න ක්‍රම යස් කල්ලවලටත් බයින සරහ හැම මාසකම වලට මුදල්ලවන් කරගන්න පුළුව එත මේ ඉවන්ට එක මේ කැම්පේන්ටික මේ ජන කැම්ටේන්ටික එන්වෙන්න මේ මාස තිස්සෙක් වෙනි ඊට පස්සේ ඊළඟ මාසිදං වලට අලුත් කැම්පේන්න තම බලාගන්න පුළුවන්ගෙන අලුත් කැම්පේන්න කියන්නේ මේටික අලුත්තනවා මේටික අලුත්තුනාට පස්සේ වල්ට පුළුවන් අන්නේ විදිට ඊළඟ මාසට අදාළව වල්ට මුලින්න්න වැඩ පටන්ගන වැඩ පටන්ගන වලට යාලුවත්ශය කරලා මුදලක් කවන් කරගන්න කියලම ආරාධනා කරනවා රල මේ වැඩ කරයනට මොකරි ගැටලුවක්කාව තනිවරෙන් වලට අපිත් එක් කටක් ල අප ටෙල්ගම් චන තියනවට සැම් නම්බ තින වගේ අප ටෙලිගම් යසනම දාල්තින අන්න ඒ කාරහපය කටක් කම්පලන් කටක් නවලට මෙන්න මිදිර වැඩ කරන යන්න පුළුවන් වලට ප්‍රශ්න ගැටලුව අපි හරහා අප සම්බන්ධ කරගෙන විසිනා ගැනීමේ හැකියාව තියෙනවා දැන්වල පැදිල කොහුණ විදිර බයිනස්සට හමුදල්ලවන් කරන්න කියලා තොට ගැටලුවත් තිබොත් වල පුළුවන් අප විදිර කටක් කරගන්න ඒවගේම අපේ තාම ටෙලිග්‍රම් චනලක ජොලනතාන වල ටෙලිගම් චනල කත්තක ජොයින කල මතක් කරනවා මං අදර විඩිගන් සමගන්නවා හැමෝටම සුබම සුබ දවසා